යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙකුටම ආචාර කරනවා. උන්වහන්සේගේ කරුණාවත් උන්වහන්සේගේ අනුග්‍රහයත් ඔබ සෑම කෙනෙකුටම උන්වහන්සේ නොඅඩුව දානය කරනසේක්වා. අපගේ පිය උදවියන් වහන්සේවත් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් දැනගැන්මෙන් අපි හැම කෙනෙකුටම කරුණාවත් උන්වහන්සේගේ අනුග්‍රහයත් බහුලව ලැබේවා ප්‍රේමණීය දේවදරුවනි. සුදු යොහන්තුමාගේ සුභාරංචි පොතේ 8 වන පරිච්ඡේදයේ 24 වන පදයේ සිට 15ට කියවන කල යම් සිදුවීමක් ගැන යම් කාරණාවක් ගැන යේසුස් වහන්සේ තමත් පැහැදිලිමත් උන්වහන්සේ සඳහන් කරනවා අපි දකිනවා. 8 වන පරිච්ඡේදයේ සුදු යොහන්තුමාගේ සුභාරංචි පොතේ 24 වන පදයේ සිට එයින් නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතයි නුඹලාට කියමි. මක් නිසාද? ඒ මමයයි නුඹලා විශ්වාස කළොත් මිස. නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නෝහුයයි කීසේක. එබැවින් උන්වහන්සේට කතා කොට නුඹ කවුදයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස් වහන්සේ මුලපටන් මා විසින් නුඹලාට කතා කළ එකමය. දැන් මේ ස්ථානයේදී ප්‍රේමණීය දේවදරුවනි යේසුස් වහන්සේ උන්වහන්සේ යුදෙවරුන් දෙසවින් බලමින් උන්වහන්සේ කියනවා. යුදෙවරුන්ට යේසුස් වහන්සේ විශාල ප්‍රහේලිකාවක් වෙලා තිබුණා. යේසුස් වහන්සේ කවුදයි කියන සැකය ඔවුන්ට මතු වුණා. ඔවුන් මිනිසෙක් ලෙස යේසුස් වහන්සේ දෙස බලා සිටියා. ඔවුන් බලාපොරොත්තු වන මේසියස් වහන්සේ කෙනෙක් සිටියා. ඔවුන් බලාපොරොත්තු වන මේසියස් වහන්සේව. සමහරු කියනවා මේ මේසියස් වහන්සේ කියලා. සමහරව අනාගත වක්තෘවරු කියලා කියනවා. සමහර අය මෙයාගේ දේශනාවන් මෙයාගේ ක්‍රියාවන් දැකලා විස්මිතපත් වුණා. ආශ්චර්යමත් ක්‍රියාවන් ඔවුන් දැක්කා. එනිසා මේ යුදෙව්වරුන්ට යේසුස් වහන්සේ ගැන විශාල ප්‍රශ්නාර්ථයක් ඇතිවෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී යේසුස් වහන්සේගෙන් ඔවුන් ඇවිත් ඔවුන් අසනවා යේසුස් වහන්සේගෙන් නුඹ කවුරුද? එවිටදී යේසුස් වහන්සේ ඔවුන්ට දෙන උත්තරය මෙහි දකිනවා. ඒකවත් යේසුස් වහන්සේ කරන ක්‍රියාවන් දෙවියන් වහන්සේ නැත්තම් කාටවත් කරන්නට බෑ. එනිසා ඔවුන්ට ඇති වුණු ප්‍රශ්නාර්ථය නිසා සැකය නිසා යේසුස් වහන්සේගෙන්ම ඔවුන් පෙරලා ප්‍රශ්න අහනවා ඔබ කවුරුද? යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් කියන්නේ මම මේ ලෝකයෙන් නොවෙමි. මම මේ ලෝකයෙන් නොවෙමි. උන්වහන්සේ මේ ලෝකයෙන් කෙනෙක් නෙමෙයි. එනිසා එයින් නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කියමි. මක් නිසාද? ඒ මමයයි නුඹලා විශ්වාස කළොත් මිස නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නෝයයි කීසේක. යේසුස් වහන්සේ කියනවා ඒ මමයයි කියා මම ලෝකේ කෙනෙක් නොවේ. ඒ මමයයි කියා නුඹලා විශ්වාස කළේ නැත්නම් නුඹලාගේ පාපයෙන් මැරෙන්න යනවා. කවුද ඒ මම? කවුද ඒ මම? ප්‍රේමණීය දේවදරුවනි, ඒක තමයි ලෝකෙට තිබෙන ප්‍රශ්නාර්ථය. යේසුස් වහන්සේ කවුරුද? අපි සුදු යොහන්තුමාගේ සුභාරංචි පොතේ 1 වන පරිච්ඡේදයේ 40 වන පදයේ සිට 15ට අපි කියවන කල අපි කියවනවා අන්ද්‍රේ සහ සීමෝන් යේසුස් වහන්සේ වෙතට පැමිණෙනවා. ඉන්පසු පිලිප්පු යේසුස් වහන්සේ වෙතට එනවා. එවැගේම පිලිප්පි විසින් යේසුස් වහන්සේ වෙතට ගෙනෙන මිනිසෙක්ව අපි දකිනවා.
නතානියල් කියන මිනිසෙක්ව ගෙන එනු ලබනවා. ඔන්න ඇවිත් කියනවා මෝසෙස් විසින් කියනු ලැබුවා. මෝසේ ව්‍යවස්ථාවෙන් කියනු ලැබුවා. මෝසෙස් විසින් කතා කළා වූ මනුෂ්‍යව තනන්තාව අපිට සම්බ වුණා. ඒ මේසියාස් වහන්සේ කියලා ඔවුන් කියනවා අපි දකිනවා. මේසියාස් කියන වචනය අර්ථය යම් අරමුණක් සඳහා වෙන් කරනු ලැබූ තැනැත්තා. යම් විශේෂිත අරමුණක් සඳහා යම් විශේෂිත කාරණාවක් සඳහා වෙන් කළ තැනැත්තා. රජකු ලෙස පූජකයෙකු ලෙස ප්‍රොපේතවරයෙක් ලෙස මෙවැනි ආකාරයෙන් උත්තරීතර අරමුණක් මත වෙන් කරනු ලැබූ තැනැත්තාට තමයි මේසියස් කියලා කියන්නේ. නිසා ඔවුන් ඇවිල්ලා කියන අපි මේසියස්ව අපි දැක්කා. මේ මේසියස් කවුද? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේගෙන් අහනකොට යේසුස් වහන්සේ කියනවා පටන් ගැනීමේ සිට කිව්වා වේදේ මමයි. මෝසෙස් කිව්වා දේ මමයි. ඒ ප්‍රොපේත වාක්‍ය මමයි. ඒ පූජක තන්ත්‍රය පූජකයා මමයි. ඒ සියල්ල මමයි. නිසා පුරාණයේ සිට කියා තිබෙන්නේ මා ගැනයි. ඔබ 5 වෙනි පරිච්ඡේදයේ ඔබ කියවලා බැලුවා නම් සුදු යොහන්තුමාගේ සුභාරංචි පොතේ එහි සඳහන් වෙනවා සුදු යොහන්තුමාගේ සුභාරංචි පොතේ 5 වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා 39 වන පදය අපි කියවන කල එහි සඳහන් වෙනවා 5 වන පරිච්ඡේදයේ 39 වන පදය ලිය විලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොවන්නෝය. ඒවා මා ගැන සාක්ෂි දෙයි. ලියවිලිවල ව්‍යවස්ථාවෙන් ප්‍රොපේත වරුන් විසින් කියන ලද්දාව ඒ පූජකයන් විසින් පූජා කරන්නාව ඒ පූජක තන්ත්‍රය පූජා භාණ්ඩ පූජාව මේ සියල්ල කාගෙනද සාක්ෂි දරන්නේ? යේසුස් වහන්සේ ගැන සාක්ෂි දරනු ලබනවා. යේසුස් වහන්සේ කියනවා ඒ ලියවිලිවල ලියා තිබෙන සියලු දේ මා ගැනයි සාක්ෂි දරන්නේ. කවුද මම? ඒ තමයි යේසුස් වහන්සේ කියන්නේ ඒ මමයයි නුඹලා විශ්වාස කරන්න ඕනේ. 8:25 කියන සුදු යොහන් තුමාගේ සුභාරංචි පොතේ ඒ මමයයි. කවුද? සුදු යොහන් තුමාගේ පොත යේසුස් වහන්සේගේ දේවත්වයේ සම්පූර්ණයෙන්ම අපිට පැහැදිලිමත්ව එළිදරව් කරන්නව අවධාරණය කරන්නව සුභාරංචි පොත. කවුද තනන් වහන්සේ? ඒසාය 43 වන පරිච්ඡේදයේ 10 වන පදය මම කියවන්නම්. මම ඒ තනන් වහන්සේ බව නුඹලා දැනගෙන මා විශ්වාස කර තේරුම් ගන්නා පිණිස නුඹලා මාගේ සාක්ෂිකාරයෝබ. අන්න ඒසාය කියනවා මම ඒ තනන් වහන්සේ බව. යේසුස් වහන්සේ කියනවා මම ඒ බව. ඒසාය කියනවා මම ඒ තනන් වහන්සේ බව. කවුද ඒ තනන් වහන්සේ? කවුද යේසුස් වහන්සේ? යේසුස් වහන්සේ කවුද? පුරාණයේ සිට කිව්වා වූ තනන් වහන්සේ. ප්‍රොපේත වරුන් විසින් පූජක තන්ත්‍රය තුල පූජකයන්ගේ පූජාවන් තුල පූජක තන්ත්‍රය තුල එබැගේම ව්‍යවස්ථාව කිව්වා වූ ඒ තනන් වහන්සේ කවුරුද? යේසුස් වහන්සේ. එනම් පුරාණයේ සිට කිව්වා වූ තනන් වහන්සේ යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේ පුරාණයේ සිට කිව්වා වූ ඒ තනන් වහන්සේ ඒ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ බව බයිබලයේ ඉතාමත් පැහැදිලිමත්ව අපට සඳහන් කරනු ලබනවා. එළිදරව් කරනු ලබනවා. දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය, ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය, ක්‍රිස්තුස් වහන්සේගේ බලය, ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ දැනගැන්ම කරනකොටගෙන ඒ සදාකාල ජීවනය ලබා ගන්නා පිණිස ඔබගේ සියලු පාපවත් කමා කරලා උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේගේ සියලු දේවත්වයේ සියලු සම්පූර්ණකම තුළ දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරනසේක්වා. ආමේන් ආමේන් ආමේන්.